රූප පෙට්ටිය එහෙමත් නැත්නම් රූපවාහිනිය. හැමදාමත් අපි ආදරණීයව ඔබේ ජීවිතයට දැනුම විනෝද ආස්වාදය ඊටත් එහා ගිහිල්ලා ටිකක් වෙනස් විදිහට ඔබට ලෝකය දකින්නට අපි ඔබේ ජීවිතයට ආදරණීයව ලං වෙන්නේ මේ පුංචි තිරය හරහා. හෙට රටක් විදිහට නෙවෙයි ලෝකයක් විදිහට අපි ජාත්‍යන්තර රූපවාහිනී දිනය අභිමානයෙන් සමරන්න සූදානම් වෙනවා. ඒ දිනය ශ්‍රී ලාංකිකයන් විදිහට ටිකක් වෙනස් විදිහට සමරන්න ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ පදනම සූදානම්මින් ඉන්නවා. අපි මේ පිළිබඳව කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඒ පිළිබඳව කතා බහ කරන්නට අද අවස් සමගින් එකතු වෙනවා මේනක සංජීව මහත්මයා සභාපති නිස්කෝ වීඩියෝ පදනම. අපි ඔබතුමා ගෞරවයෙන් පිළිගන්නවා ආයුබෝවන් සුබදැසක්. අයිබෝවන්. ඒ වගේම අපිත් එක්ක එකතු වෙනවා පාරමී දනංජනා සංවිධායක ජාත්‍යන්තර රූපවාහිනී දින සැමරුම් උළෙලේ. ඔබවත් ගෞරවයෙන් පිළිගන්නවා ආයුබෝවන් සුබදැසක්. අයිබෝවන්. මේනක මහත්මයා හෙට දවස ටිකක් වෙනස් විදිහට මං හිතන්නේ ශ්‍රී ලංකේ ඉතිහාසයේ කවදාවත් මේ වගේ දවසක් රටක් විදිහට අපි ජාතික මට්ටමින් සමරලා නැහැ. හැබැයි නිස්කෝ වීඩියෝ පදනම ඒක කරන්න සූදානම් වෙලා ඉන්නවා. මම මුලින්ම කැමති මේ ගැන දැනගන්නට කලින් මේ ඇත්තට මොකක්ද මේ නිස්කෝ වීඩියෝ පදනම කියලා කියන්නේ? ඔව්. ඇත්තටම නිස්කෝ වීඩියෝ කියන්නේ ජාතික තරුණ සේවා සභාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය එකකේ. හැබැයි නිස්කෝ වීඩියෝ කිව්වහම රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන ශාස්ත්‍රයේ රූපවාහිනී නාලිකාවල මම හිතන්නේ හැමෝම දන්න නමක්. මොකද මේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන ශාස්ත්‍රයේ වෘත්තිකයන් බිහි කරන ලංකාවේ එකම තියෙන වෘත්තීය මට්ටමේ පාඨමාලාවක් ක්‍රියාත්මක වෙන්නේ අපේ ජාතික තරුණ සේවා සභාව යටතේ. ඇත්තම ජාතික තරුණ සේවා සභාව ගත්තොත් එහෙම ජාතික තරුණ සේවා සභාව යටතේ තරුණ තරුණියන්ට සංස්කෘතික අධ්‍යාපනික සෞන්දර්ය වැඩ කටයුතු ගොඩක් කරනවා. ඒ අතරින් ඇත්තටම වෘත්තීය පුහුණුව කියන එක ජාතික තරුණ සේවා සභාවේ තරුණ සංවර්ධනයේ තියෙන ප්‍රධානම කටයුත්තක්. අනිවාර්යයෙන්. එතකොට ඒ යටතේ අපේ ලංකාව පුරා විසිරිච්ච මධ්‍යස්ථාන 59ක් තියෙනවා. ඒ යටතේ වෘත්තීය පාඨමාලා ගොඩාක් ක්‍රියාත්මක වෙනවා. ඒ අතරින් විශේෂයෙන් ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධාන කාර්යාලය විදිහට මහරගම මධ්‍යස්ථානයේ තමයි නිස්කෝ වීඩියෝ අංශය ස්ථාපනය කරලා තියෙන්නේ. ඒකේ ක්‍රියාත්මක වෙන නිස්කෝ වීඩියෝ පාඨමාලාව රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන තාක්ෂණය කියන පාඨමාලාව මේ වෙනකොට NVQ level 5 ඒ කියන්නේ ජාතික වෘත්තීය සුසුකම් 5 වෙනි මට්ටමේ පාඨමාලාවක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මම හිතන්නේ ඒ පාඨමාලාව දැනට රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය සම්බන්ධයෙන් වැඩිම ප්‍රායෝගික සහ න්‍යායාත්මක කරුණු කියලා දෙන තැන. ඉතින් ඇත්තටම මේ පාඨමාලාව පටන් ගන්න 1988. ඒතර 88 පටන් අරගෙන මේ වෙනකොට පාඨමාලා කණ්ඩායම 44 තමයි මේ වෙනකොට දැන් ක්‍රියාත්මක වෙන්නේ. දශක 4කටත් වඩා වැඩි කාලයක්. එතකොට මේ කාලය ඇතුළත අපේ මේ පාඨමාලාව හදාරපු අභ්‍යාසලා මේ කියන්නේ ආදි විද්‍යාර්ථීන් ගත්තොත් සාමාන්‍ය 1400කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒතකොට මේ සියලු දෙනාම ඇත්තටම වෘත්තීය මට්ටමේ රූපවාහිනී නාලිකාවල සිනමා ශාස්ත්‍රයේ තාක්ෂණික වශයෙන් ඒතකොට පෞද්ගලික ව්‍යාපාර මට්ටමින් ඉහළම තැන්වල ඉන්න කට්ටිය තමයි මේ අපේ පාඨමාලාවෙන් පස්සේ මේ ශාස්ත්‍රයට පිහිසිලා ඉන්නේ. අපි ඉතින් කල්පනා කරා මේට අවුරුදු කීපයකට කලින් මේ සියලු දෙනාම එකතු වෙලා අපි පොඩි සංවිධානයකට වෙන්න ඕන කියලා. ඉතින් ඇත්තටම ඒකේ අවසාන අරමුණ තමයි අපි සාක්ෂාත් කරගෙන තියෙන නිස්කෝ වීඩියෝ පදනම කියන එක. නිස්කෝ වීඩියෝ ෆවුන්ඩේෂන්. ඒතර මේ ෆවුන්ඩේෂන් එකේ ඉන්නේ අපේ ටෙලිවිෂන් සම්බන්ධයෙන් ඉන්න සියලුම නාලිකාවල වෙන්න පුළුවන් ලංකාවේ ඉන්න වෘත්තීය මට්ටමේ ඉන්න සියලු දෙනා තමයි මේකට එකතු වෙලා තියෙන්නේ. ඉතින් මේ කණ්ඩායමෙන් සංවිධානයගත වෙච්ච සංවිධානයක් තමයි මේ නිස්කෝ වීඩියෝ පදනම කියන්නේ. අනිවාර්යයෙන්ම දැන් අපි තිරයෙන් ඔබව දකිනවා. හැබැයි තිරය පිටිපස්සේ ලොකු ශක්තියක් වෙන්න මේ කැමරා කරන ශිල්පීන්, තාක්ෂණික ශිල්පීන්, සමහරට නිෂ්පාදක මණ්ඩලය ඒ හැම දෙනාම සමහරලාවට යම් කිසි හෝ දැනුමක් ලබාගත තැනක් තමයි නිස්කෝ වීඩියෝ අංශය කියලා කියන්නේ. ඒක අපි ගෞරවයෙන් මේ මොහොතේදී මතක් කරන්නට ඕනේ. පාරමී දැන් මීට කලින් අපි ජාතික මට්ටමින් මේ ජාත්‍යන්තර දිනයට සමගාමීව මේ දේ කරලා නැහැ. හැබැයි නිස්කෝ වීඩියෝ පදනම මේක සංවිධානය කරලා තියෙනවා. ඇත්තටම මම කැමතියි ඔබෙන් දැනගන්නට මේ ජාත්‍යන්තර රූපවාහිනී දිනය සමරන්න හිතුවේ ඇයි මේ විදිහට? ඇත්තටම කිව්වොත් බුද්ධික අපි මේ කියන්නේ ලංකාව විදිහට ගත්තාම මේ වෙනකොට රූපවාහිනී දිනය සමරන්නෙම නැති තරම්. එතකොට මුලින්ම මේ 1996 දී නොවැම්බර් 21 වෙනිදා කියන දිනය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් හඳුන්වා දෙනවා ජාත්‍යන්තර රූපවාහිනී දිනය විදිහට.
නමුත් මේ ශ්‍රී ලංකාව ඇතුළේදී අපි ජාතික මට්ටමින් මේක සමරලා නැති තරම්. ඉතින් මම හිතනවා අපේ කියන්නේ අපි මේ අංශයට මාධ්‍ය අංශයට වෘත්තීකයන් බිහි කරන ආයතනයක් විදිහට ඇත්තටම අපිට වගකීමක් තියෙනවා ඔවුන්ට හඳුන්වා දෙන්න මේ කියන්නේ අපි රූපවාහිනී දිනයත් සැමරිය යුතුයි කියන එක. ඉතින් ඒ වෙනුවෙන් තමයි මූලිකවම අපි මේක කියන්නේ සංවිධානය කරන්න පෙළඹුණේ සහ අපි මේ වගේ වැඩක් කර යුතුයි කියන මට්ටමේ අපි හැමෝම හිටියා. ඉතින් ඒත් එක්ක තමා අපි මේ ජාත්‍යන්තර රූපවාහිනී දිනය නිස්ක වීඩියෝ අංශයත් එක්ක එකතු වෙලා අපේ ආදි විද්‍යාර්ථීන් එක්ක එකතු වෙලා මෙවර සමරනවා කියලා තීරණයකට ආවේ. මේක මහත්මයා දැන් මේ වෙනුවෙන් දැන් ටෙලිවිෂන් ආශ්‍රිතව වැඩක් කරනවා නෙවෙයි අපි දකින්නේ. මීට එහා ගිහිල්ලා මේ අනාගත පරම්පරාව නිර්මාණය කරන්න පුළුවන් සමාජ මෙහෙවරක් තමයි ඔබතුමාලා කරන්න සූදානම් වෙලා ඉන්නේ. මොකක් මෙහෙට දවසේදී සිද්ධ වෙන්නේ? ඔව්. දැන් ඇත්තම රූපවාහිනී ජාත්‍යන්තර රූපවාහිනී දිනය කියන එක ප්‍රකාශයට පත් වුණේම සාමාන්‍යයෙන් ඒකේ තාක්ෂණික කාරණයක් පදනම් කරගෙන නෙමෙයි. දැන් රූපවාහිනිය කියන එක ජනතාවගේ මාධ්‍යයක්. ඒ කියන්නේ රූපවාහිනිය තමයි ජනතාවගේ මාධ්‍ය, ජනතාවට සේවය කරන්න තියෙන මාධ්‍යයක් කියන ඔය තේමාවට තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී නොවැම්බර් 21 නම් කළා. ඒක ජනතාව වෙනුවෙන් සේවය කරන්න ඕන මාධ්‍යයක් විදිහට තමයි සලකන්නේ. ඇත්තම රූපවාහිනිය ගත්තොත් මූලික අරමුණු ගත්තොත් අධ්‍යාපනය, දැනුම, විනෝදාස්වාද ලබා දෙන්න පුළුවන් නේ. ඒකෙදිත් මම හිතන්නේ පොඩ්ඩක් අධ්‍යාපනය කියන කොටස මේ වෙනකොට මාධ්‍යයෙන් පොඩ්ඩක් ගිලිහිලා තියෙන විශේෂයෙන් විනෝදාස්වාදය පදනම් කරගත්ත වැඩසටහන් තමයි වෙන්නේ. ඉතින් අපි විශේෂයෙන් දැන් මාධ්‍ය ශාස්ත්‍රයට වෘත්තිකයන් බිහි කරන මාධ්‍ය ශාස්ත්‍රයට නිපුණ ශිල්පීන් බිහි කරන තැනක් විදිහට අපි කල්පනා කරා මේ මාධ්‍ය ශාස්ත්‍රයට අලුත් ශිල්පීන් එන්න අලුත් අංකුර ශිල්පීන් මේකට බිහි කරගන්න මොකක් හරි වැඩපිළිවෙලක් කරන්න ඕන කියලා. ඒ යටතේ තමයි අපි සම්පූර්ණයෙන්ම මාධ්‍ය වැඩමුළුවක් සහ විශේෂයෙන් මාධ්‍ය ඒකකයකට අවශ්‍ය වෘත්තීය උපකරණ විශේෂයෙන් කැමරා, ට්‍රයිපෝඩ්, ඊට පස්සේ ඒකට අදාළ ලයිට්, මයික්‍රොෆෝන් මේ වගේ සම්පූර්ණ මාධ්‍ය ඒකකයකට අවශ්‍ය සම්පූර්ණ උපකරණත් ඒ ලබා දීලා ඒ උපකරණත් එක්කම මේ ශිල්පීය වශයෙන් මේ දියුණු කරලා ඒගොල්ලන්ගේ දැනුම ඒක න්‍යායාත්මක පැත්ත වෙනවා ප්‍රායෝගික පැත්ත දියුණු කරලා අපි මේ ශාස්ත්‍රීය නව ශිල්පීන් පිරිසක් ගන්න ඕන කියන අදහසින් තමයි පළවෙනියෙන්ම අපි මේ හෙට දිනේ සිට ක්‍රියාත්මක කරන වැඩසටහන සංවිධානය කරේ ඇත්තටම. පාරමී අපි කතා කරමු දැන් හෙට දවසේදී කොළඹ ඉඳන් කිලෝමීටර් 100 ගාණක් දුර ගෙවාගෙන මහියංගනයට යන්න සූදානම් වෙලා මම හිතන්නේ මහියංගනිනුත් තව කිලෝමීටර් 25ක් විතර ඇතුළට යන්න ඕනේ. මොකක්ද හෙට දවසේ සංවිධායක මණ්ඩලයේ විදිහට කටයුතු කරන්න සූදානම් වෙලා ඉන්නේ? මම මුලින්ම කියන්නම් අර බුද්ධික කිව්වා අපි සෑහෙන දුරකට යනවා කියලා හෙට. ඇත්තට මේ එහෙම යන්නත් එක්තරා හේතුවක් තියෙනවා. මොකද මේ අපි හුඟක් අපේ කට්ටිය ඉන්නේ මේ කොළඹ අවට මම හිතන්නේ මාධ්‍ය සම්බන්ධයෙන් ඉගෙන ගන්න ඒ වගේම මාධ්‍ය සම්බන්ධයෙන් වැඩ කරන හුඟක් දෙනා ඉන්නේ මේ කොළඹ අවට. ඉතින් අපිට උවමනාවක් ආවා ඊතනින් එහාට ගිහිල්ලා දුර පළාත්වල ඉන්න දරුවන්ටත් පුළුවන් කියන එක මේ කියන මේ ශාස්ත්‍රයට එන්න කියන එක. එතකොට ඔවුන්ට උගන්වන්න අපි හෙට දවසේ මෙහි ඉඳලා යනවා මහියංගනයට. එතකොට අපි එහිදී මූලිකවම ඔවුන්ට සම්මන්ත්‍රණයක් විදිහට වැඩසටහන වැඩමුළුවක් විදිහට පවත්වන්න සූදානම් කරලා තියෙනවා. අපි මේ අරගෙන යන යාලට අරගෙන යන ඉක්විප්මන්ට්ස් තියෙනවනේ. එතකොට මේ හැම එකක්ම පාවිච්චි කරන විදිහ අපි මේ දරුවන්ට කියලා දෙනවා. දැනට අපි ඉගෙනගෙන තියෙන මට්ටමේ සහ අපේ ගුරුවරු උගන්වන ගුරුවරුන් හරහා ඔවුන්ට මේ හැම දෙයක්ම අපි පුරුදු කරවලා ඒ වගේම අවසානයේදී ඔවුන්ව කෙටි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන මට්ටමට ඔවුන්ව එදාට දැනුවත් කරලා එන තමයි අපේ සූදානම තියෙන්නේ. එතකොට ඒ විතරක් නෙමේ අපි ඔවුන්ට අවශ්‍ය කරන කැමරා උපකරණ ඊට පස්සේ ලැප්ටොප් පරිගණක මේ හැම දෙයක්ම මාධ්‍ය ඒකකයක් පවත්වාගෙන යන ඔවුන්ට අවශ්‍ය කරන සියලුම බඩු බාහිරාදියත් අරගෙන තමයි ඉතින් අපි ඔවුන්ව මුණ ගැහෙන්න යන්නේ හෙට දවස් ඇතුළත. ඉතින් හෙට දවසේදී කොළඹ ඉඳන් කිලෝමීටර් 100 ගාණක් විතර දුර ගෙවාගෙන යන්න මේ වෙනකොට සියලු කටයුතු සංවිධානය කරලා තියෙන්නේ. වේවත්ත විද්‍යාලයට තමයි යන්නේ. කීයටද වෙලාව තියෙන්නේ? අපි හෙට 9 වෙනකොට තමයි කියන්නේ දරුවන්ව මුණ ගැහෙන්නේ මුලින්ම. එතකොට වේවත්ත මහාවිද්‍යාලයට ගිහිල්ලා වේවත්ත මහාවිද්‍යාලය සහ වේවත්ත මධ්‍ය මහාවිද්‍යාලයට විතරක් නෙමෙයි ඒත් එක්ක සම්බන්ධ වෙච්ච මහියංගනයේ කලාපයේ පාසල් 6කට විතර අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ කියන්නේ අපේ දැනුම බෙදා දෙන්න. එතනින් නවතින්නෙත් නෑ. අපි තව දුරටත් ඒ කියන්නේ යන්න බලාපොරොත්තු වෙනවා මේක මුළු ලංකාව පුරාම අරගෙන යන්න. හෙට දවසේ වැඩ කටයුත්ත සිද්ධ වෙන්නේ දින 3ක් හෙට අනිද්දා ඒ දවස් 3 විතරක් වුණාට මෙතනින් එහාටත් අපි බලාපොරොත්තු වෙනවා අපේ කියන්නේ අපේ ස්ටූඩියෝ එකට
අපි මේ ජාතික තරුණ සේවා සභාව ස්ටුඩියෝකට මේ දරුවෝ ගෙන්නලා ඔවුන්ට ස්ටුඩියෝ එකක් ඇතුළේ වැඩ කටයුතු වෙන්නේ කොහොමද කියන එකත් ඔවුන්ට උගන්වන්න අපි බලාපොරොත්තු වෙනවා. හරි. දැන් මේ වැඩ කටයුත්ත සරල දෙයක් විදිහට කෙනෙක්ට පෙවුනට මේක සමාජය වෙනුවෙන් කරන ලොකු මෙහෙවරක්. මේක පිටිපස්සේ යොකු ශක්තියක් තියෙනවා. මේක මහත්මයා දැන් මම කැමති දැනගන්නට මේකට ශක්තියක් වුණු හැම කෙනෙක්ම මේ වෙලාවේ මතක් කරනවා නම් හොඳයි. ඔව්. අනිවාර්යෙන් මම අර මුලින් සඳහන් කරා වගේ මේ අපිත් එක්ක සංවිධානගත වෙලා ඉන්නේ අනිස්කෝ වීඩියෝ පාඨමාලාව හරහා මේ රූපවාහිනී වැඩසටහන් කියන දේවල් ඉගෙනගෙන ශේෂ්ත්‍රයට පිවිසිච්ච අය. මම හිතන්නේ මේ සියලු නාලිකාවල තාක්ෂණික නිර්මාණශීලී මට්ටමින් අපේ අභ්‍යාසලාභින් විදිහට වැඩ කරපු අපේ ප්‍රවීණයන් මේ වෙනකොට කටයුතු කරනවා. ඉතින් අපේ මේ වැඩසටහන නිස්කෝඩියෝ පදනම විදිහට මේ සියලු දෙනාම අපිට දායකත්වය දෙනවා. හැබැයි මේ සියලු දෙනා මම හිතන්නේ මාධ්‍ය ශාස්ත්‍රයේ ඉන්න සියලු දෙනා මම හිතන්නේ මේ වෙලාව නිදහසව හරි අඩුයි. මම හිතන්නේ නිතරම විශේෂයෙන් මේ කාලේ වෙනකොට මාධ්‍ය ශාස්ත්‍රයේ විශේෂයෙන් අවුරුදු අන්තිම වෙනකොට වැඩසටහන් ගොඩක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා සියලු දෙනා අපි හෙට මහියංගනයට සම්බන්ධ වීමක් වෙන්නේ නැහැ. හැබැයි මේ සියලු දෙනාගේම දායකත්වය ලැබිලා තියෙනවා අපේ මේ වැඩසටහන ක්‍රියාත්මක කරන. ඒ නිසා අපිත් එක්ක සම්බන්ධ වෙන කීප දෙනෙක් සම්පත්දායකයන් විදිහට හෙට දිනේ වැඩසටහනට සම්බන්ධ වෙනවා. නමුත් මේ අපේ සංවිධානය දැන්ට ඇත්තටම සමාජික 700ක් විතර මේනොට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ සියලු දෙනාම මේ වැඩට උපරිම සහයෝගය ලබා දීලා තියෙනවා. ඉතින් ඒ හැම කෙනෙක්ටම අපි මේ වෙලාවේ ගෞරවය පුද කරන විශේෂයෙන්ම නිස්කෝ වීඩියෝ පදනමට මේ වගේ සමාජ මෙහෙවරක් කිරීම සම්බන්ධයෙන් ඉතින් හෙට දවසේදී මේ වැඩ කටයුතු සාර්ථක වෙන්නට කියලා අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා. බෙහෙන් ස්තුතියි ඔබ දෙපළට අද අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි. රූපවාහිනියට ලෝකේ වෙනස් කරන්න පුළුවන්. හෙට අපි අභිමාණයෙන් සමරමු. මේක දවසක විතරක් සීමා කරන්නේ නැතුව මේ ජීවිතයට ඉඩ දෙන්න. ජීවිතය